අන්තිම මීටින් එකේ ලොකුම ෂෝ එක මචං අපේ බෑන්ඩ් එකට ඇවිත් තියෙන්නේ. හරි. මුළු ආසනයේම සෙනග ටික එදාට ග්‍රවුන්ඩ් එකට ගේනවා. හරි. ඒක නිකන් මේක පට්ට වැඩක් මචං ඈ. අපි සුපිරියට වැඩේ කරමු. ඒකනේ. අපි මේකට ලස්සන සින්දුවක් හදලා ගන්න ඕනේ. හරි බං. ඒවා මම බලා ගන්න. හරි. ඒවට මම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. හරි. දැන් කියන්න මේ බෑන්ඩ් එකේ නම මොකක්ද කියලා? මේක ඉතින් නයන විත් ෆ්ලෑෂ් නේ. නයන විත් ෆ්ලෑෂ් නේද? එහෙනම් මචං මේ බෑන්ඩ් එකේ වෙන්න ඕන දේවල් හැම දෙයක්ම තීරණය කරන්නේ මම මචං. මට ඕන විදියට. උඹලා මචං එක බොරුවට අදහස් දාගෙන ඉන්න එපා. ඒ වුණොත් මේ වැඩේ අවුල් වෙනවා. මට මේක පාඩුවේ කරන්න ඉඩ දීපල්ල. හරි? අනිත් එක තමයි මේ බෑන්ඩ් එකට වැඩ ගේන්නේ මම. හරි? උඹලට තියෙන්නේ ආව බැකින් එක ගැහුවා ගියා. එච්චරයි. අනිත් එක මචං දැන් මයියාගේ බෑන්ඩ් එක මේ ප්‍රශ්නත් එක්ක කොහොමවත් ඌට කරගෙන යන්න බෑ. උන් නෑ කියන්නේ මචං කොහොමත් අපේ බෑන්ඩ් එක ගොඩ යනවා කියන එක තමයි. හරි? ඒක උඹලා හොඳට ඔළුවේ තියාගෙන ඉඳපල්ලා. හරි?